ඔය මහත්තයයි මිස් අර මේ අර දෙවෙනියට ඉන්නේ නංගිට කතා කරන්න ආවේ. අර ඊ හවස මේ ගෙනාවේ. මෙයාද මේ පේම කුරුල්ලා. වැඩි වෙලාවක් නැහැ උසාවි ගෙනියන්න තියෙනවා. ඉක්මනට කතා කරලා යන්න පුළුවන් ආ. හරි සර්. ඔයා මොකද මෙහි? මම ලෝයර් කෙනෙක් බැලුවා. මේ මං එයාත් එක්ක උසාවිය ගාවට එන්නම්. මේ දේවල් මට හොඳට පුරුදුයි. ඔයා යන්න මම මේව බලා ගන්නම්. නෑ ලෝයර් කිව්වා ඔයාගෙන් උසාවියේදී නඩුකාරය අහනවලු වැරදිකාරයාද නිවැරදිකාරයාද කියලා. ඔයා වැරදිකාරයා කියන්නේ. එතකොට දඩයක් ගහනවලු එතකොට ඉවරයි. මන් දන්නවා. මට මේව පුරුදුයි. ඔයා යන්නකෝ. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. අපි තියන්න ඕනේ වුණොත් ඒකටත් මම රෙඩි වෙලා ඉන්නේ. දඩ ගන්නත් මම සල්ලි අරගෙන ආවා. මති වුණොත් එහෙම මම අම්මගේ චේන් එකක් තරන් ආවා. ඒක කොස් තෙල් හරි ඔයාව ගන්නවා. ඒ දේවල් අපේ මැඩම් බලාගනි. ඔයා යන්න. කවුද මෙයාද ඔයාලගේ මැඩම්? මෙයාලට කවුද නේ මැඩම් කියන්නේ? මේ වගේ වැරදි වැඩ කරනවා මේ ගම් වල ඉන්න අහිංසක කෙල්ලෝගේ නැල්ල දාලා මෙතන. මොකටද එහෙනම් ආවේ? ආවේ අර මේ අපේ උන් කියවනේ තෙල් බෙහෙත් ගන්නවා කියලා. නැත්තම් මේ සල්ලි දීලා ඔතෙන්ට එනවේ. මෙහෙමයි. බැරි වෙලාවත් ඒ උසාවි බල ප්‍රදේශයෙන් අප තියන්න දීවොත් එහෙම මම ඒකටත් දෙන්නේ ක්‍රෙඩිට් කරලා තියෙනවා. ඔයාට කොහොමද මම ගිරේ යන්න දෙන්නේ නැහැ නංගි. තේරුණාද? මාව ඊළඟට නැතුව මෙතන යනවද? මේ මිනිස්සු මට බනි. හරි. මේ මම ඔයාලට මේ ඇඳුමකුත් තරන් ආවා. මේක ඇඳගෙන ඔයා උසාවියට එන්න. මම උසාවිය ගාව ඉන්නවා. යන්න. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මම උසාවියේ ඉන්නවා එතන. හිටින්න. කොහෙද? ස්පා එකට. මගේ බල්ලවත් ඒ වෙයි.